ඇත්තටම අපි ඔන්න මේ වීඩියෝ එක ඇත්තටම ෂෙයා කරන ලෝකේ වටේම මුදල් එකතු කරනවා, සල්ලි එකතු කරනවා, ආධාර එකතු කරනවා මේ පිරිසට මේ වෙනකම් වතුර බෝතලයක් මං හිතන්නේ නැහැ ලැබිලා ඇති කියලා. ඒ නිසා ඇත්තටම මේ තමයි ගම්පල රාජධානියේ දරුණුතම නායකයම. ඉතින් මේ අසරණ ජනතාව වෙනුවෙන් ඔබ දෙන ආධාරය මේ අයටයි ලැබෙන්න ඕනේ. සමහරක් වෙන මේ වෙලාවේ ප්‍රයෝජන අරගෙන ඒ අයගේ ගෙවල් නේ හොඳට තියෙන මිනිස්සු සමහර ආධාර හොරා කරනවා මේ වෙලාවේ. හොඳට බඩගෝස්සේ මේ වෙලාවේ කන බොන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ ආධාර අරගෙන තමයි ඒ අයව භුක්ති විඳින වෙලාවේ ඇත්තටම ආධාර ලැබිය යුතු පිරිස තමයි මේ ගම්පල කබරගල මේ නායෑමට ලකුණු පරගල ගමේ මේ අහිංසක දුප්පත් පිරිස. ඉතින් මේ බලන්න මේ තමන්ගේම පවුල් වල ඥාතියෝ සහෝදරයෝ එකතු වෙලා තමයි මේ ඛේද වාචකයේ මිය ගියපු සියලු දෙනාගේම තමන්ගේ ඥාතීන්ගේ සමහර විට දරුවන්ගේ මලසිරු ටික ගොඩ ගන්න. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔබ හැම දිනාටම අපි සිහිපත් කරනවා හොරුන්ට අහු වෙන්න එපා. ඇත්තටම මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන නම් අපේ පරගල ග්‍රාමීය විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා. සරණංකර හාමුදුරුවෝ ඉන්නවා. ඒ වගේම තවත් වැඩිදුර විස්තර ඕන නම් අපි ගම්පල කුරුඳුවත් අපේ විහාරස්ථානයේ අපි ඉන්නවා. ඉතින් අපිව සම්බන්ධ කරගෙන මේ අයට අවශ්‍ය කරන පහසුකම් සපයලා දෙන්න. ඒ කියන්නේ ඉදිරි අනාගතයේදී තව මේගොල්ලන්ට නිවාස හදා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා ඊළඟට. එහෙම වෙන්නේ ඇත්තටම අපි උදව් කරනවා. හරි මම මේ ගම්පල කුරුඳුවත් ඉන්න හාමුදුරුවෝ. ඒකයි අපි එක්කන් අපි එකතු වෙලා ලෝකෙම මිනිස්සුන්ට මේ ගැන කියලා ඔයාලට ඒ අවශ්‍ය කරන සාධාරණීය මොනවා හරි දෙයක් අපි අරන් දෙන්න බලනවා. හරි. එතකොට හැමෝම එකතු වෙලා මේ අයට විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉඳලා හැම දෙයකටම අපි ඔබ හැම දිනම එකතු වුණොත් මේ අයට අත්‍තරම සහනයක් සලසා දෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙල තියෙන කේජවාදික තමයි මේ ඉන්නේ පුංචි දරුවෙක් එක්ක දියණියක් නැත්තම් පුතෙක් ඒ කෙනෙකුගේ මලසිරුරක්. ඉතින් එතකොට අපේ හාමුදුරනේ මෙතන තමයි පේලි නිවාසය සම්පූර්ණයෙන් යට උනේ. එතකොට මේ පිරිස ඉන්න තැන තමයි සෑහෙන 14 දෙනෙක් වань මෙතන යට වුණා අපේ හාමුදුරනේ. මේ යට වුණා. අපි මේ තාමත් මේ තරුණ පිරිස මේ ඒ මිනි ගොඩ ගන්න ගමන් තමයි ඉන්නේ. 8ක් තමයි මේනකොට ගොර අරන් තිබ්බේ. එතකොට අපි මේ ඉන්න සුරේෂ් සහෝදරයෝ ටික තමයි ටික මේව කරන්නේ. එතකොට මේ ස්ථානයේ තමයි මේ සම්පූර්ණ පේලි නිවාසෙම නෑමට ලක්ුණේ. ඔව් අපේ ආමඳුනේ මේ තියෙන අර කබරගල කන්ද පාමුලේ ඉඳලා අවිල්ල මං හිතන්නේ කිලෝමීටර් එක 3ක විතර ප්‍රමාණයක් තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ අපේ ආමඳුනේ. දැන් මේ පොඩි ළමයෙක්ගේ මලසුරක් තමයි ගොඩ අරන් තියෙන්නේ. ඔව්. තෙරුවන් සරණයි ශ්‍රී ලාංකික බෞද්ධ පින්වත් කල්යාණ මිත්‍ර හැමදෙනාටම. ගම්පල රාජධානියේ උසින් වැඩිම කන්ද තමයි ඔබ කවුරුත් හොඳින් දැන් මේ වකවානුවේ අඳුරන කබරගල කියන කන්ද. මේ කබරගල කඳු වැටියට ආසන්නව තියෙන මේ පරගල කියන ප්‍රදේශයේ දෙමළ ජනතාව ඒ වගේම සිංහල ජනතාව ජීවත් වෙන මේ ලයිම් ප්‍රදේශය නැත්නම් මේ ලයිම් ගම්මානය ඔබ දන්නවා මේ නායෑමත් එක්ක විනාශයට පත් වුණා. ඉතින් ඔබ මේ දකින්නේ මේ වීඩියෝ එකෙන් දකින්නේ මේ ස්ථානයේ සිදුණු දුක හිතෙනම තවත් එක් කතාවක්, කඳුළු කතාවක්. ඒ තමයි තමන්ගේ ආදරණීය පියතුමා රැගෙන ඒමට තමන්ගේ ආදරණීය පුතුණුවන් තමන්ගේ එකම වාහනේ වීල් එක අරගෙන මේ ස්ථානෙන් තාත්තව රැගෙන එන්නට යන අවස්ථාවේදී මේ නායෑමට හසු වුණු ත්‍රිරෝද රථය තමයි මේ ඔබ මේ වීඩියෝවෙන් දැන් දකින්නේ. ඉතින් ඇත්තටම බොහෝ පිරිසක් මේ ස්ථානයේ මේ නායෑම නිසා ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් අපි ඒ අයට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා කියලා නිවන් දකිත්වා කියලා හදවතින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ දකින්නේ මේ ඉහළට මේ පරගල ප්‍රදේශය බලන්න නායෑම මේ කබරගල කඳු වැටියේ නායෑමෙන් විශාල විනාශයක්, මේක සුළුපටු විනාශයක් නෙවෙයි. මේ වීඩියෝ ඔබ දකින මේ විනාශය මං හිතන්නේ මේ මෑත ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම නායෑම තමයි මේ ගම්පල රාජධානියේ මේ කබරගල කඳු වැටිය නායෑමේ මේ කතාවුවත. ඉතින් මේ අවස්ථාවේදී විශාල පිරිසක් අවතැන් වෙලා ඉන්න, ඒ වගේම ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් මේ සියලු දෙනා වෙනුවෙන් උපකාර කරන්නට බලාපොරොත්තුෙන් හිටියත් සමහරක් අයට මේ ස්ථාන ළඟා වීමට නොහැකි අවස්ථා. කවුරුත් එන්නේ නැද්ද මේ තැන් වලට ළඟා වෙන්නේ නැද්ද? මේ තැන් වලට හැමෝම ළඟා වෙන්න ඇත්තටම එහෙම ඩෝසරයක් අර එහෙම දා ගන්න අපහසුතාව ඇති. ඔය කාවලා මේ තරුණ පිරිසම තමයි
මේ මිනි ගොඩ ගන්න කාර්ය කරේ ඇත්තටම ගමේ කට්ටිය තමයි එකතු වෙලා. ඒක වෙච්ච දේශල හෙක්කේ ආ ආණ්ඩුවේ තියා කිසි කවුරුත් කවුරුත් ආවේ මේ සිංහල කොල්ල දෙමළ කොල්ල සෙට්ලුව තමයි මේ රාජකාරිය කරන්නේ. දවස් 7ක් කරන එක දිගටම. මේ ගේමේ අපි තාත්තෙන් වල්ලලා තියෙන දේ කන්නේ. ඔව් කියන්නේ පොඩ්ඩක්. ඒකේ කිසි ආදරයක් ලැබුණේ නැහැ. කිසිම ආධාරයක් නැහැ. තෙරුවන් සරණයි අපි හැමෝම. ඉතින් පළවෙනි අවසරයි. අපි හැමෝම ඇත්තටම මේ දැන් අපි මේ වීඩියෝ එකක් ලෝකෙට උදාහරණයක් මේ දැන් ඔබට පේන්නේ මේ වීඩියෝ එක. ඉතින් මේ ඉන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවෝ මට ඉස්සෙල්ලාම කියන්න අපේ හාමුදුරුවන්ගේ ගමේ පන්සලේ නම සහ මේ පළාත ගැන පොඩි විස්තරයක්. පරගල බෞද්ධ මධ්‍යස්ථානයේ මම වැඩ ඉන්න පන්සල. මගේ නම කුවක්ගස්වල සරණංකර හාමුදුරුවෝ. මේක ගංගහිල කෝරළේ වගේම කුරුඳුවත්ත ප්‍රදේශයෙන් එන්නත් පුළුවනි. ඊළඟට අපිට මෙතනට පැමිණෙන්න පුළුවන් නාවලපිටිය ප්‍රදේශයේ ඉඳලා නැත්නම් නාවලපිටිය නගරය හරහා දොළොස් භාගයේ මාර්ගය ආවම රාක්ෂාව වසමේ පරගල කියන ග්‍රාමය පරගල බෞද්ධ මධ්‍යස්ථානයේ මේ අපිට තව ටිකකින් අපිට බලා ගන්න පුළුවන්. නායකගේ ප්‍රදේශයේට මම උදේ 6:00 පමණ තමයි එතනට යන්නේ. මේ තියෙන අපේ ස්ථානෙට යන්නේ ළඟා වෙන්නේ. එතකොට තේනවා මේ දරුණුකම නායය. ඉතින් මේ සිද්ධුනේ ගම්මානය. ඉතින් තේනවා මේ මේකේ පහසු විනාශයක් නෙවෙයි. මේ පලාතර මේ ප්‍රදේශයෙන් පිට වෙලා දෙන කෙළුමයියා. ඔව් අපි දැන් ඉතින් රජයෙන් හැමතැනින්ම ඉන්නවනේ නේ. ඔව් මේ ගම අසරණ වෙනකොට හිටියේ හාමුදුරුවෝ කෙළුමයිලා සෙට් අපේ ලොකු හාමුදුරුවෝ තමයි එතන මූලිකත්වයේ ගත්තේ. සරණංකර ලොකු ලේසි නෑ මේ ගමන් මාර්ගය. ආවත්න විස්තර ගමන් මාර්ගයක් තමයි. ඔබ වෙනුවෙන් විස්තර අහන අය වෙනුවෙන් ලාංකික ඒ වගේම විදේශගත ඔබ හැමදේම ගමන එන්නේ. ඉතින් අතරම හරිම ඒකේ මේ කුංචි දරුවෝ ඉගෙනීම කටයුතු අපි හැමෝටම ආරාධනා කරනවා විකා වගේ එකතු වෙලා මේ කැඩල බින්දුල කියපු සියලු දෙනා වෙන්නේ මේ නිවාස අහිමුණු ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන සියල්ලක්ම අහිමුණු සියලු දෙනා වෙන්නේ ඔබ හැම දෙනාගේම සහාය ඒ වගේම මොනතරදායකත්වය මේ දරුවෝ වෙනුවෙන් මේ ගානට ලබා දෙන්නේ ආරාධනා කරලා අපි ඉන්නේ ගම්කල අහසේ කවුරුත් දන්නවා ඒ නිසා සම්බන්ධ කරගන්න මේ ස්ථානයේ එන විදිය නැත්නම් ඔබට අවශ්‍ය කෝල්තුරු අපි ලබා දෙන්න කටයුතු සූදානම් කරනවා ඒ නිසා හැම කෙනෙක්ම දාලෙමු හා එද්දිලා මේ නිසා මේ හැම කෙනෙක්ම මේ වෙනුවෙන් එකතු වෙන්න කියලා අපි හැමදාමම ආරාධනා කරනවා මේ විශාල විනාශයක් ඉතින් එන්නම් ඔබට මේ වීඩියෝ එකක් ෂෙයා කරන්න හැමෝටම දකින්න මේවා ඇත්තටම ග්‍රහෙට් දෙමළ විද්‍යාලය දොළොස්භාග මේ නායෑමේ සිද්ධියට මුහුණ දුන්නු
ක්‍රේහෙඩ් වත්තේ ජනතාව දැන් දමිළ විද්‍යාලයේ මේ වෙලාවේ එයාලගේ කඳවුරු කරගෙන නිවාසය කරගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී අවතැන් වුණු ජනතාව තමයි මේ ඔබට පෙනෙන්නේ. එතකොට අපි දැනගන්න සූදානම් වෙන්නේ මින් ඉදිරියට ඒ අය වෙනුවෙන් සත්පුරුෂ දායකකාරකාදී ඔබ හැමදෙනාම සියලු ශ්‍රී ලාංකික බෞද්ධ අබෞද්ධයන් වශයෙන් මේ අයගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කරන උපකාරයක් වේ නම් යම් කිසි පරිත්‍යාගයක් වෙනවා නම් ඒ සියල්ලක්ම ඒ අයට හිතට දැනෙන නායකත්වය ඒ අයට වචනයෙන් අපි කොයි විදිහද ඒගොල්ලන්ගේ අදහස කියන එක ඊළඟට එයාලට උපකාර අවශ්‍ය කොයි ආකාරයෙන්ද කියන එකයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. පළමුවෙන්ම සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරනවා. අපිට ඉස්සෙල්ලාම අපි කාගෙත් එකද කතා කරන්නේ? අපිට නම කියන්න. ඔබතුමා කැමතිනේ? හරි. එතකොට මේ මගේ නම මංජුලා. මම රාසාය වසම පදිංචි. මම ගොඩක් මේ සමාජ සේවය කරලා තියෙන අවුරුදු 39ක්ම අපේ ආම්දුරනම දන්නවා. නමුත් මම කාටවත් මෙතන නම පදිංචි කරනව නෙවෙයි. මෙතන ඉන්න මිනිස්සු ඔක්කොම දන්නවා. ජීවත් අතරේ අද ඉන්නේ මේ ආම්දුරනම නිසා. ආම්දුරනම තමයි මූලික தත්ත්වය දැරුවේ.